ගන්න. හිතාමතා ඈ. නැත්තම් හුස්ම ඉබේ වැටෙනවා. හිතාමතා හුස්ම ගන්න. මුකුත්නේ හිතන්නේ හුස්ම ගැන විතරක් හිතනවා. හුස්ම ගැන විතරක් හිතනවා. දැන් මේ වෙලාවේ ඔයගලගේ අවධානය තියෙන්නේ හුස්මවල. හුස්ම ගැන. දැන් ඔයගොල්ලෝ හිතන්නේ හුස්ම ගන්න එක ගැන විතරයි. හුස්ම ගන්න එක ගැන විතරක් හිතන්න. මොනවද හිතන්නේ? දැන් මෙහෙම හුස්ම ගැන දිහා බලනකොට අපේ හිත විසිරෙන්න පටන් ගන්නවා. එතකොට අපි දැනගන්නවා අන්න හිත විසිරුණා. ආයි මම හුස්ම ගන්නවා කියලා. ආයි හුස්ම ගන්න. හොඳට හුස්ම ගන්න. හොඳට හිතාමතා හුස්ම ගන්න. මේ හුස්ම ගන්නකොට ආයි හිත එළියෙන් සද්දයකට යනවා. ආයි හුස්මට එන්න. මගේ හිත පිට ගියා කියලා අඳුනගත්තමම ආයි හුස්මට එනවා. ඇවිල්ලා ආයි හුස්ම. ආයි හුස්ම ගන්න. ආයි හුස්ම ගන්න. ආයි හුස්ම ගන්න. ආයි ඒකේ යනවා ආයි. ඒකට ඔයගලන්ට තියෙන්නේ අවදිමත් භාවය. අපි වෙනවා පුතේ සතිය කියලා. හුස්ම පිළිබඳව අපි අවධානය යොමු කරගෙන ඉන්නවා. අවධානයෙන් හිත විදෙනකොටම ඒක තේරුම් අරගෙන මගේ හිත අවධානය විදුණා කියලා ආයි හුස්මට අවධානය අරගෙන එනවා. සිහියෙන් යුතුව හුස්ම ගන්නවා කියන්නේ ඒක. සිහියෙන් යුතුව හුස්ම ගන්න. එළියෙන් එන ශබ්ද බද්ද මොනවද ගැන හිතන්න එපා. හුස්ම ගැන විතරක් හිතන්න. සිහියෙන් හුස්ම ගන්න. ඔබට හුස්ම ගන්න නැත්නම් හුස්ම නතර වෙයි කියනවා වගේ හුස්ම ගන්න. හොඳට දැනෙන්න හුස්ම ගන්න. ඔබට දැනෙන්න ඕනේ හුස්ම මේව නාසයේ දිගේ ඉහළට යනවා. හුස්ම පහළට යනවා. හොඳට දැනෙන්න හුස්ම ගන්න. මුල් අවස්ථාවේදී එහෙමයි. හොඳට දැනෙන්න හුස්ම. උලම්පාර හොඳට දැනෙන්නට ඕන. එක එක වෙලාවට ඉතියි. දැන් ගෙදර යන්න ඕනේ අම්මා ඇවිල්ලා ඒව හිතේ. හිතුනහම ඒක සාමාන්‍යයි. මගේ හිත පිට ගියා ආයෙ හුස්ම ගන්න. හිත පිට යන හැම වතාවකම ආයෙ හුස්ම ගන්න. දැනෙන්න හුස්ම ගන්න. දැනෙන්න. හිත පිට ගියා මොන වයිස්කලේ සත්‍ය වුණා ආයි හුස්ම ගන්නවා. ආයි අපේ අවධානය අපි යොමු කරනවා හුස්මට. ඕක මගේ දුවල පුතාලා හැමදාම උදේට රැට පුළුවන් පාඩම් කරන්න පොත අතට ගන්න කලින් මේ විදිහට හුස්ම ගන්න. ඔයගලන්ට පුළුවන් වෙලා විනාඩි 5ක් නම් කමක් නැහැ. විනාඩි 5ක් හරි ඇස් දෙක ගන්න. මේක පුරුදු වෙනකොට මගේ දුවේ පුතේ ටික මොළයේ යන රුධිර සැපයුම වැඩි වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් වැඩි වෙනවා. මොළයේ යන පෝෂණය වැඩි වෙනවා. මොළයේ වැඩ කරන්නේ නැති සෛල වැඩ කරන්න පටන් ගන්නවා. අවධානයේ සිහිය ඔයගොල්ලෝ පුරුදු කරනකොට ඔයගලගේ හිත මේ හුස්ම මතම නවතින ස්වභාවයක් වෙනවා. හුස්ම මතම නවතින ස්වභාවයක්. අන්න ඒ ස්වභාවයට ආවට පස්සේ අර වයලින් එක වගේ එකපාරට අහන්න බෑ. එකපාරට වයලින් වාදනය කරන්න පුරුදු වෙන්න බෑ. ටික මේක දිනපතා උදේ හවස පුරුදු කරනකොට විනාඩි 5 10 15 හිත ඒකාග්‍රතාවයටපත් වෙලා මේ හිත විසිරින එක නතර වෙනවා. අපි දවසක මේ වගේ වැඩසටහනක් කරනවා නේ. උදේ ඉඳලා හවස වෙනකම් කොහොම හරි මම ඔයගලන්ට හිත ඒකාග්‍රතාවයටපත් වෙන හැටි කියලා දෙනවා. හිත ඒකාග්‍රතාවයටපත් වුණාට පස්සේ පාඩම් කරන දේවල් ලේසියෙන්ම මොකක් වෙනවද?